මැනුවල් වාහනයක ඉතාම වැදගත් වෙනවා ගියර් මාරු කිරීම පිළිබඳව දැනගන්න. ගියර් මාරු වෙන සිස්ටම් එක ගත්තොත් මේක තියෙන ගියර් සිස්ටම් එක කියලා තියෙනවා. මේක තියෙනවා සාමාන්‍ය ගියර් සිස්ටම් එක ගොඩාක් වාහනවල මේකේ ගියර් ලිවර් එකේ මාක් කරලා තියෙනවා. දැන් මේක දැන් තියෙනවා සම්පූර්ණම ඒ කියන්නේ නියුට්‍රල් එක. නියුට්‍රල් එක තියෙන්නේ මැද. ඒ කියන්නේ මැද මේක නියුට්‍රල් කියලා දැනගන්නේ දෙපැත්තට කරන්න පුළුවන්. මේ පැත්තට කරොත් මැදට එනවා. මේ පැත්තට අයින් කරොත් මැදට එනවා. ඊට අමතරව මැද කියලා දැනගන්න ඉස්සරහට දාන්න පුළුවන් පස්සට දාන්න පුළුවන්. සෙන්ටර් එක තමයි මේක මැද කියන්නේ. එතකොට නියුට්‍රල් එක තියෙන්නේ නියුට්‍රල් එකේ පොයින්ට් තුනක් තියෙනවා. මෙතන ගත්තොත් මෙතන අපි ගත්තොත් මෙතන එක පොයින්ට් එකක් තියෙනවා. මෙතන එක පොයින්ට් එකක් තියෙනවා. මෙන්න පොයින්ට් තුනට මේ දාන එක තමයි අපි දැනගන්න ඕන. මම ඉගෙනීමේ පහසුව සඳහා මේක කොටස් තුනකට බෙදෙනවා. මේක x කියනවා, මේක y කියනවා, මේක z කියනවා. x y z. දැන් ගත්තොත් දැන් මැද පොයින්ට් එකේ තියෙන y පොයින්ට් එකේ තියෙන y පොයින්ට් එකේ තියෙන වාහනේ XY X එකට ගන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්තට තල්ලු කරන්න ඕනේ. ඒ කියන්නේ X එකේ පොයින්ට් එක දැන් තියෙන ඉස්සරහට දාපුවම ෆස්ට් එක පළවෙනි ගියර් එක. ඊට පස්සේ ආපහු ෆස්ට් එක ගලපුවාම කෙලින්ම ආපහු මේ Y ගියර් පොයින්ට් එක එනවා. මැදට එන ඔටෝ. දැන් මේක තල්ලු කරාම ඔටෝ එනවා. එහෙමනම් ආපහු දෙකට දානකොට X පොයින්ට් එකට අරගෙන පස්සට දාපුවාම සෙකන්ඩ් එක. ආපහු සෙකන්ඩ් එක ගලවපුවාම ගලවනකොට මතක තියාගන්න මේ ඉස්සරහට දාන්න ෆස්ට් එකට දාන්න. මේ මැද පොයින්ට් එකට විතරයි එන්නේ. මැද පොයින්ට් එක ආපුවාම ඔටෝ y පොයින්ට් එකට එනවා. ඒ කියන්නේ y පොයින්ට් එකේ තියෙන කෙලින්ම ඉස්සරහට දාපුවාම තර්ඩ් එක 3 ආපහු නියුට්‍රල් වුණා. පස්සට දාපුවම 4. ඊට පස්සේ දැන් ආපහු y පොයින්ට් එකේ තියෙන්නේ මේක z කියලා මම කිව්වා. ඒ කියන්නේ පහට දානවා මේ z පොයින්ට් එක අරගෙන ඉස්සරහට තල්ලු කරන්න ඕනේ. ඒක තමයි පහ. ඊට පස්සේ ආපහු මේක නියුට්‍රල් කරන් පස්සේ ආපහු y පොයින්ට් එකට එනවා. එහෙම පිටිපස්සේ රැද්දොත් 4 එන්නේ. ඒක නිසා තමයි රිවර්ස් එකට දානවා මේ පැත්තට y පොයින්ට් z පොයින්ට් එකට අරගෙන පස්සට අදින්න ඕනේ. දැන් රිවර්ස් එකට දාපුවම මේ කැමරාවත් ඔන්න වෙනවා. අපිට ඒක දැනගන්න පුළුවන්. ඒක මෙතන රිවර්ස් එක කියලා අපි දාගන්න පුළුවන්. ඔන්න ඕක තමයි වැදගත් වෙන්නේ. ඒතකොට අපි දැනගන්න ඕන මේක ගියර්ස් දාන්නේ වේගයට අනුව. දැන් ස්පීඩ් එක ගත්තොත් අපිට මෙතන ස්පීඩ් මීටරේ තියෙනවා 0 ඉඳලා 180 දක්වා මාක් වෙලා තියෙනවා. රයිට්. එතකොට 20න් 20ට මාක් කරලා තියෙනවා. 20ට ගත්තොත් අපි මේක 20 කොටස් දෙකකට බෙදලා තියෙනවා. 10න් 10ට වගේ බෙදලා තියෙනවා. එතන ඕක තමයි වේගයට අනුව තමයි ගියර් මාරු වෙන්නේ. එතකොට අපි දැනගන්න ඕන දැන් ෆස්ට් එක යන්නේ 0.10යි අතර. අපි ෆස්ට් එක ගියර් එක යන්නේ 10ට වැඩි වුණොත් 10ට වඩා 15 20 වෙනකොට අපි සෙකන්ඩ් එකට මාරු කරගන්න ඕන. ඊට පස්සේ මේක යන්නේ 15යි 20යි අතර තමයි සෙකන්ඩ් එක යන්නේ. අපි ඊට වඩා වේගෙන් යනවා නම් අපි තර්ඩ් එකට මාරු කරගන්න වෙනවා. ඒතර කියන 20යි 25යි අතර වෙනකොට අපි තර්ඩ් එකට දාන්න ඕන. ඊට පස්සේ 44 කියන ගියර් එක ගත්තොත් 30යි 35යි අතරට එනකොට වේගය වැඩි වෙනකොට අපි 4ට දානවා. ඕක තමයි සාමාන්‍ය ගියර් රේෂියෝ එක. අපි 1 2 3 තමයි ආධුනිකව ගන්නන්නේ. ඒක ගත්තොත් මේක 10න් 10ට තමයි අපි යන්නේ. 0 ඉඳලා 10 වෙනකන් අපි එක යන ස්පීඩ් එක යනවා. 10 පැන්නම් පස්සේ දෙක ස්පීඩ් එකට යනවා. ආපහු 20 පැන්නම් පස්සේ 3 ස්පීඩ් එකට ගියර් එක චේන්ජ් කරනවා. 30 පැන්නම් පස්සේ 4 ගියර් එකට මාරු කරනවා. 40 පැන්නම් පස්සේ අපිට 5 යන්න පුළුවන්. ඉතින් 5 ගියර් එකට අපිට යන්න පුළුවන් 100 දැන් ලංකාවේ වගේ අට එක්ස්ප්‍රස් වේ වල යනවා නම් 100 ස්පීඩ් එකට යන්න පුළුවන්. නැත්නම් නීතියක් තියෙනවා. නීතියට අනුව ඒ පාරට ගැළපෙන ස්පීඩ් එක තියා ගැනීම නිරීක්ෂණය කරලා රියදුරා විසින් තීරණය කළ යුතුයි. මම මේක තියා ගන්න ඕනේ. දැන් නීතිමය අවශ්‍යතාවය අනුව තියෙනවා නාගරික ප්‍රදේශවල සාමාන්‍යයෙන් ලයිට් වෙහිකල් ඩුවල් පර්පස් වෙහිකල් යන්න පුළුවන් ස්පීඩ් එකක් තියෙනවා. ඒක තමයි 50 කියන වේගය. ඊට පස්සේ නගරයෙන් පිට අපිට 70 කියන වේගයේ උපරිම වේග සීමාව විදිහට අපි දක්වනවා. එක්ස්ප්‍රස් වේ වල උපරිම සීමාව තමයි 100 කියන සීමාව. හැබැයි මේක තමයි උපරිම සීමාව වුණාට අවම සීමාවක් කොහෙම දක්වලා නැහැ. අවම සීමාව තීරණය කළ යුත්තේ රියදුරා විසින්මයි. ඒක පාරේ ස්වභාවය අනුව ඔබ්සර්වේෂන් නිරීක්ෂණය කරලා තීරණය කරන්න ඕන මම මේ මොන ස්පීඩ් එකකට මේ පාරේ වාහනේ ධාවනය කළ යුතුද කියන එක.